සුබ දවසක්. අදත් මම ඔයාලත් එක්ක ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරනවා. මේකට සවන් දීලා මේ ප්‍රශ්න මතකයේ තියාගන්න. මෙරට පැරණිතම සෙල්ලිපිය කුමක්ද? මිහින්තලේ සෙල්ලිපිය. මෙරට පැරණිතම සෙල්ලිපිය මිහින්තලේ සෙල්ලිපිය. පාසල් සිසුන් සඳහා ලබා දෙන රක්ෂණයේ නම කුමක්ද? පාසල් සිසුන් සඳහා ලබා දෙන රක්ෂණයේ නම කුමක්ද? සුරක්ෂා රක්ෂණය 2017 දී මෙය ආරම්භ වුණා. බර්මියුඩා ත්‍රිකෝණයේ පිහිටි සාගරය කුමක්ද? බර්මියුඩා ත්‍රිකෝණයේ පිහිටි සාගරය කුමක්ද? උතුරු ඇට්ලන්ටික් සාගරයේ බටහිර කොටසේ. උතුරු ඇට්ලන්ටික් සාගරයේ බටහිර කොටසේ. ලොව දිනිය හැකි ප්‍රබලතම අවිය අධ්‍යාපනයයි. ලොව දිනිය හැකි ප්‍රබලතම අවිය අධ්‍යාපනයයි. මේ ප්‍රකාශය නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ. නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ. 2026 ශ්‍රීත ඔලිම්පික් උළෙල පැවැත්වෙන රට ඉතාලිය. 2026 ශ්‍රීත ඔලිම්පික් උළෙල පැවැත්වෙන රට ඉතාලිය. අවසාන විනිශ්චය නම් ලොව විශාලතම චිත්‍රයේ චිත්‍ර ශිල්පියා කවුද? අවසාන විනිශ්චය නම් ලොව විශාලතම චිත්‍රයේ චිත්‍ර ශිල්පියා කවුද? මයිකල් ආන්ජලෝ. පාසලක් විවෘත කිරීම හිරගෙයක් වසා දැමීමට සමානයි. පාසලක් විවෘත කිරීම හිරගෙයක් වසා දැමීමට සමානයි. මේ ප්‍රකාශය වික්ටර් හියුගෝගේ. වික්ටර් හියුගෝගේ. ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය පිහිටියේ කොහේද? ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය පිහිටියේ කොහේද? පිලිපීනයේ මැනිලා නුවර. පිලිපීනයේ මැලිනා නුවර. පිලිපීනයේ මැනිලා නුවර. උසස් පෙළ විෂයයන් 4 සිට 3 දක්වා අඩු කළ පසු ප්‍රථම විභාගය කුමන වසරේ පැවැත්වියේද? උසස් පෙළ විභාගය විෂයයන් 4 සිට 3 දක්වා අඩු කළ පසු ප්‍රථම විභාගය කුමන වසරේ පැවැත්වීද? 2000 වර්ෂයේදී. 2000 වර්ෂයේදී. 2025 වසරේදී ලොව හොඳම ගුරුවරයා ලෙස සම්මානය ලැබුවේ කවුද? 2025 වර්ෂයේදී ලොව හොඳම ගුරුවරයා ලෙස සම්මානය ලැබුවේ කවුද? සෞදි අරාබියේ මන්සුර් අල් මන්සූර්. සෞදි අරාබියේ මන්සුර් අල් මන්සූර්. නොබල් සාමත්‍යයාගේ වැඩිම වාර ගණනක් දිනාගත් සංවිධානය කුමක්ද? නොබෙල් සාමත්‍යයාගේ වැඩිම වාර ගණනක් දිනාගත් සංවිධානය කුමක්ද? රතු කුරුෂ සංවිධානය. රතු කුරුස සංවිධානය. මා පෙර වීඩියෝ එකත් ඇසූ පරිදි පාසලක වැදගත් සිදුවීම් වාර්තා කරන ලේඛනය ලොග් සටහන් පොත. ලොග් සටහන් පොත. ලංකාවේ අඩුම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය. ලංකාවේ අඩුම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය මුලතිව් දිස්ත්‍රික්කය. ලංකාවේ අඩුම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය මුලතිව් දිස්ත්‍රික්කය. නිවාඩුව යනු ගුරුවරයෙකුගේ අයිතියක්ද වරප්‍රසාදයක්ද? නිවාඩු යනු ගුරුවරයෙකුගේ අයිතියක්ද වරප්‍රසාදයක්ද? වරප්‍රසාදයක්. ඉගෙනීම පිළිබඳ 3 වරද න්‍යාය ඉදිරිපත් කළේ කවුද? ඉගෙනීම පිළිබඳ 3 වරද න්‍යාය ඉදිරිපත් කළේ කවුද? එඩ්වඩ් ලී තොන්ඩයික්. එඩ්වඩ් ලී තොන්ඩයික්. අපොස උසස් පෙළ අපේක්ෂකයෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලබා ගන්නා ලකුණු සම්මත කරන ක්‍රමවේදයේ නම කුමක්ද? උසස් පෙළ සිසුවෙකුට විශ්වවිද්‍යාලයේ ප්‍රවේශය සඳහා ලකුණු ලබා ගන්නා ආකාරය සම්මත කරන ක්‍රමවේදය ඉසෙට් ලකුණු. ඉසෙට් ලකුණ.